Hai, sebenarnya saya muda mengiting kohamad ඔන්න අපි බණ අහන්න අන්තව හදන්නේ. මේ සීටේ දානකන් ඉන්න. එයා යනවා. අද අපි මේ ධර්මදේශනාවකට යන්න තමයි හදන්නේ. අද වැලිමඩ ගලහගම පන්සලේ කටින පින්කම නිසා ධර්මදේශනාවක් තියෙනවා කියලා තිබුණා. ඉතින් අපි ඒ කට්ටිය ඒකට යන්න තමයි හදන්නේ. දැන් නම් වෙලාව හවස 6ට වගේ. අම්මලායි කට්ටියම එකතු වෙලා යන්න තමයි හිටියේ. අපිට යන්න උන වෙලාව බලන්නකෝ. අපි බණ යන්න තමයි හදන්නේ. ඔන්න තිලිනි අක්කා බණ යන්න හදන්නේ. ඔන්න තිලිනි අක්කා බණ ටිකක් අහන්නයි යන්න හදන්නේ. තිලිනි අක්කට නිවාඩුවක් හම්බ වෙන්නේ මේ වගේ වෙලාවට තමයි. ඉතින් තිලිනි අක්කාත් එක්ක අපි ගලාගමට යන්න හදනවා. ඔන්න දැන් තමයි අපි පිටත් වෙන්නේ. දැන් වෙලාව 6:45ට වගේ. 7ට තමයි බණ පටන් ගන්නවා කියලා තිබුණේ. දැන් ඉතින් හොඳටම පරක්කු වෙලා. ඉතින් දැන් අපි මේ යන්න හදන්නේ. මොකද අද මේ අපේ කුඹුරේ වැඩක් තිබුණා. ගෝව පැල හදනවා මේ දවස්වල. අම්මා හැම කට්ටියම ගිහිල්ලා ඉද්දි ටිකක් රෑ වුණා. ඊට පස්සේ ඒ කට්ටිය ලෑස්ති වෙනකන් ඉඳලා දැන් තමයි මේ යන්න හදන්නේ. සෙඩ් එකට ආව තෙල් ටිකක් ගහගන්න. අද ගලහගම පන්සලේ තමයි බණ තියෙනවා කියලා තිබුණේ. වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ වඩිනවා කියලා තිබුණා. මේ දවස්වල කටින පින්කම් කරන මාසෙනේ. අද එහෙ කටින පින්කම කියලා සද්දාසීල ස්වාමීන් වහන්සේට ආරාධනා කරා කියලා දාලා තිබුණා බණ රෑ 7ට තියෙන්නේ කියලා. දැන් ඉතින් අපි යද්දිත් 7යි අපි හිතුවේ ගොඩක් පරක්කු වෙලා කියලා. අපේ නැන්දලාගේ අයියා මේ වෙද්දි පන්සලේ ගිහිල්ලා හිටියා. එයාගෙන් අපි ඒත් කෝල් කර ඇහුවා බණ පටන් ගත්තද මොකද කියලා. එයා ඊට පස්සේ කතා කරලා කිව්වා තාම නම් පටන් ගත්තේ නෑ ඔයාලා ඉක්මනට එන්න කියලා. අපි දැන් මේ ඉතින් කලබලෙන් යන ගම. මේ දවස්වල හොඳටම වැස්සනේ වුණාට අද වෙලාව කියන්නේ අද දවසේ වැස්සෙත් නෑ. කොහොම හරි ඒ වෙලාවේ වැස්ස පායලා තිබුණේ. ඔන්න දැන් අපි මේ පන්සල ළඟට ආවා. මේ වෙද්දි නම් සෙනග ගොඩක් ඇවිල්ලා හිටියේ. වීල් එකවත් පාක් කරගන්න අපිට දැනක් තිබුණේ නැහැ. ඊට පස්සේ නැන්දලාගේ අයියා ඇවිල්ලා හිටියානේ. එයා ලොරිය දාලා තිබුණ තැනට ඒ අඳුරන කෙනෙක්ගේ ගෙදරක් කියලා අපිට එහෙ දාන්න කියලා කිව්වා. ඊට පස්සේ අපි දැන් මේ එහෙට යන ගම. ඔය අයියා අපි එනකම් මගේ ඇවිල්ලා හිටියා. ඊට පස්සේ අයියත් එක්ක ගිහිල්ලා වීල් එක පාක් කරා. දැන් නම් මේ අපි යන ගමන් පන්සලට මේ වෙද්දි නම් ස්වාමීන් වහන්සේ වැඩම කරලා ගාථා කියනවා අපි යද්දි. අයියලාගේ අම්මයි නැන්දයි ඇවිල්ලා ඉන්නවා කියලා අපිටත් එතනට යන් කියලා කිව්වා. ඉතින් අපි කට්ටියම දැන් එතනට වාඩි වෙන්න යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ පන්සල. අපි පන්සල ඇතුලෙන් නෙමෙයි යද්දි කියේ එළියෙන්. ඒ කියන්නේ සෙනග වැඩි එහන් යන්න බෑ. දැන් ඔක්කොම ඉඳගෙනත් ඉන්නේ. ඉතින් අපි මේ එළියේ පාරෙන් තමයි යන්නේ. මේ පන්සල කන්දක් උඩ තියෙන්නේ. එතනට දවල්ට නම් මාර ලස්සනට පෙනෙයි වටපිටාව. දැන් ඉතින් රෑ වෙලත් නේ. ඒ වුණාට අර නුවරඑළිය වගේ පින්නයි සීතලයි හුළඟක් තිබුණා එදා. නමස්කාර
ඔන්න දැන් අපි ඇවිල්ලා තැනක් හොයාගෙන ඉඳගත්තා. දැන් ඉතින් බණ අහන්න තමයි හදන්නේ. මං ඔයාලටත් අහන්න ටිකක් වීඩියෝ කරගත්තා. අහලා බලන්නකෝ. රුපියල් 50ක් ගමින් ගන්න ඇඟෙන් ඇට කැල්ලක් ගන්නවා වගේ. එහිව් ගම් වල මෙච්චර ලස්සන විහෙර විහාර හදනකොට පිනින්නේ මිනිසුන්ට ශ්‍රද්ධාව තියෙනවා. ඒ නිසා ඔයාලා බණ අහනකොට තව බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ, රහතුන්ගේ ගුණ ඔයාලගේ හිත ශ්‍රද්ධාවටපත් වෙනවා. ආයෙමත් අහන්න. ශ්‍රද්ධා පරිභාවිත. ඊළඟට තමයි සීලය හදාගන්නේ මෙහෙම. ඉස්සෙල්ලාම පන්සිල් ගන්න. රකින්න පුළුවන් ද බැරිද කියන එක පස්සේ බලමු. පන්සිල් ගන්න නැති මනුස්සයට වඩා පන්සිල් ගන්න මනුස්සයා වටිනවා. හොඳට මතක තියාගන්න. ඇඳුමක් නැති මනුස්සයාට වඩා වැරහැල්ලක් තියෙන කෙනා වටිනවද නැද්ද? වටිනවා. ඒ වගේ පන්සිල් රකින්න නැති මනුස්සයාට පන්සිල් ගන්න නැති මනුස්සයාට වඩා පන්සිල් ගන්න මනුස්සයා වටිනවා. පන්සිල් අරන් රකින්න උත්සාහ කරන කැඩෙනවා මෙයාගේ. කැඩෙනකොට මෙයා ආයෙ පන්සිල් ගන්නවා. පන්සිල් කැඩෙනකොට ආයෙ පන්සිල් ගන්න නැති මනුස්සයාට වඩා පන්සිල් කැඩෙනකොට පන්සිල් ගන්න මනුස්සයා වටිනවා. එතකොට මම පන්සිල් රකින්න ඕන කියලා ඔළුවට අදහස දැම්මට පස්සේ බොරු 10ක් කියන කෙනාගෙන් බොරු 2ක්වත් නතර වෙයි. මොකක්වත් නැති මිනිහට බොරු 10ම යනවා. දැන් මට කියන්න සීල පරිභාවිතං චිත්තං මරණින් මත්තේ දෙව්ලොව යන කෙනෙක් සීලේ පරිභාවිත කරනවා. ඔන්න කෙනෙක් බයිසිකල් පදිනවා. බයිසිකල් පදිනකොට මෙයාට බයිසිකලේ පදින්න බෑ වැටෙනවා. වැටි පදිනවා. ලොකු දුරක් යන්න බෑ වැටෙනවා. ආයෙ පදිනවා. මෙයා බයිසිකලේ අතෑරපු කෙනෙක්ද බයිසිකලේ අල්ලගෙන ඉන්න කෙනෙක්ද? සීලේ කැඩුනත් ආය සමාදන් වෙවි ඉන්න මිනිසයා සීලේ අතෑරපු කෙනෙක්ද සීලේ අල්ලගත්ත කෙනෙක්? අන්නේ අත සීල් තියෙනවා. කොහොම කාලයක් යනකොට නිතර බණත් ඇහෙනකොට පන්සිල් රකින්න ටික හැදෙනවා. ඒ නිසා මට පන්සිල් රකින්න අමාරුයි කියලා පන්සිල් සමාදන් නොවී ඉඳපන්. පන්සිල් ගන්න. සත්තු මෙරීමෙන් වැළකීම, හොරකමින් වැළකීම, වැරදිකාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, සුරාව පානය නොකිරීම. උදේ සිල් ගත්තොත් එම යා බොන්නේ හැන්දෑවට නම් ඔයා සිල් අරන් ඔයා හදිසියේ ඇක්සිඩන්ට් එකකින් දවාලේ මැරුණොත් මැරෙන්නේ සිල් ගත්ත කෙනෙක් විදියට. හවුද නැද්ද? එයාට සිල් කැඩෙන්න තිබ්බේ හවුස වෙන්න පුළුවන්. නමුත් එතෙක් රැකලා චත්ත මානවකට විනාඩි 5ක් රැකපු සීලෙත් ආනිසංසාව. එක මිනිහෙක් උදේ දවල් රැ සත්තු මරනවා මඳු ගහලා. එයාගේ යාළුවෙක් කිව්වා එපා සත්තු මරන්න. මේ මිනිස්සු අහන්නෙම නැහැ. දවසක් කිව්වා එහෙනම් උඹ දවල් කාලේ සත්තු මරන්න එපා. යාළුවගේ වදේ පොරේ නිසා මෙයා දවල් කාලේ මඳු ගැහුවේ නැහැ. ප්‍රාණඝාතී කළේ නැහැ. රෑ මඳු ගැහුවා. මෙයා මැරුණා. මැරිලා විමාන ප්‍රේතෙක් කියලා ඉපදුනා. දවල් කාලේ දෙවියෙක් රෑ පෙරේතෙක්. වරුවක් රැකපු සීලේ වරුවක් ආනිසංස දෙන හැටි බලන්න. ඒ නිසා මෙන්නතුනේ පන්සිල් පද පහවත් රකින්න. නිතර බණ අහන්න. දන් දීම පුරුදු කරන්න. දැන් ඔයාලා මාසෙට කොච්චර කනවා බොනවද? වේල් ගත්තොත් දවසට 3 වේලයි නම් මාසෙට 90 වේලා. ඔයාම බලන්න මම මාසෙට වේල් 90ක් අද්දී අනුන්ට වේල් කීයක් දීලා තියනවද කියලා බලන්න. දෙන්න පින්වතුනි දන් දෙන්න. අද මේ කතා කරනට කිව්වා ආන්දර මට දසදහසකට දෙන්න ඕන කිව්වා.
දැන් හවස ඉඳලා තවම පල්ලෙහා දාන්සාර දෙනවා. මං කව නතර කරන්න එපා දෙන්න දිගටම කියලා. ගමේ මිනිස්සුයි සමිතිවල කට්ටිය ඔක්කොම එකතු කරගෙන එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නැහැ. මම මේ ගමේ සමිති වලින් දැක්ක හොඳම වැඩේ මේ පින්කම. නැත්තම් මේ ගමේ තරම් සමිති වලට පෙරේත ගම. සමිති. ওই සමිතියන් නිසා මගේ මාසේ නෑ නෑරුණා. සමිතියට ගිහිල්ලා ඉතින් පාරේ මැරිලා හිටියා. සමිතිමයි. හැබැයි ඒ කුණු ඔක්කොම හේදිලා ගියා. මේ පින්කමෙන්. දන් දෙන්න පින්නතුනේ. ඔයා උපන්දා ඉඳලා ඇඳුම් කොච්චර ඇඳලා තියෙනවද? නමුත් ඔයා අනුන්ට ඇඳුම් කොච්චර දීලා තියෙනවද? ඔයා බලන්න. ඔයා කොච්චර සපත්තු සෙරප්පු දාලා තියෙනවද? අනුන්ට ඔයා සපත්තු දෙකක් කරන් දීලා තියෙනවද? ඔයා පැය දෙකක් විතර බණ තිබුණා. ඉතින් ඔන්න දැන් අපි බණ අහලා ඉවර වෙලා ස්වාමීන් වහන්සේත් වඩිනවා. අපි ස්වාමීන් වහන්සේටත් යන්න ගිහිල්ලා ඔය අලුතෙන් හදුව කියන ආරාමේ අපිත් එතෙන්ට ගිහිල්ලා ස්වාමීන් වහන්සේට වැඳලා ගෙදර යන්න තමයි ඉතින් හදන්නේ. හස්බන්ඩ්ලගේ නෑදෑ වෙන ස්වාමීන් වහන්සේ කෙනෙකුත් ඉන්නවා. පවුල කෙනෙක් මහාන වෙලා මේ ඉන්නේ ඒ ස්වාමීන් වහන්සේ. ඉතින් හස්බන්ඩ්යි මමයි ගිහිල්ලා ටික වෙලාවක් අර ස්වාමීන් වහන්සේත් එක්ක කතා කර ඉඳලා අපි වැඳලා ගෙදර යන්න ආවා. දන්සලකුත් ඒ හරිය තියෙනවා කියලා කිව්වා. ගිහිල්ලා බලද්දි දන්සල් පොලිම නම් වැඩි. එතන හිටියොත් නම් රෑ වෙද්දිවත් ගෙදර යන්න වෙන එකක් නෑ කියලා අපි ගෙදර යන්න ආවා. 10000කට කොහෙද කැම ලෑස්ති කරලා තියෙනවා කියලා කිව්වා. දැන් අපි මේ ගෙදර යන්න තමයි හදන්නේ. ඔහොම එද්දි මම පන්සලටත් ආධාරයක් කරා. ඊට පස්සේ හස්බන්ඩ් ගිහිල්ලා වීල් එක ගේනකම් අපි පාරේ කඩයක් ළඟ හිටගෙන හිටියා. එයා වීල් එක අරන් ආවා. දැන් ඉතින් අපි මේ යන්න තමයි හදන්නේ. මේ තරම් වෙලා මාව අහන් හිටියට බලන් හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්නම්. බුදු සරණයි. මාව subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට notification එකක් එයි. හරි එහෙනම් අපි යනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි. bye bye.